සුබදවසක් කියලා අපි YouTube channel එකට ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්න කියලා අදාරගෙන ආවේ මැදපෙරදී රටවිරුවන්ට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. ඔයාලා හැමෝම මේ දවස්වල හොයන දෙයක් තමයි රටවිරුව ගොඩක් කට්ටිය හොයනවා. කොහොමද අපිට ලබා දෙන ලක්ෂ 10 මුදල් ලබා ගන්නේ? ඉතින් ගොඩක් කට්ටිය කියනවා මම වැඩට ඇවිල්ලා අවුරුදු 5ක් වෙනවා, අවුරුදු 10ක් වෙනවා. ඉතින් අපි ගොඩක් කල් වෙනවා අවුරුදු 2කට වැඩි. ඉතින් අපේ ලක්ෂ 10 කොහොමද අපි ලබා ගන්නේ කියලා ගොඩක් කට්ටිය අහනවා. ඉතින් මේ නිවුස් එකේ දාලා තියෙන්නේ අවුරුදු එකමාරක අවුරුද්දට වඩා කාලයක් වැඩ කරොත් මේ දීමනාව ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් ගොඩක් කට්ටිය අහනවා කොහොමද දීමනාව ලබා ගන්නේ කියලා. වැඩි විස්තර අපි වීඩියෝ ටික අතාරමු. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ජනනි මම මේ විදිහට වීඩියෝ එක ඩිස්ප්ලේ කරන්නම් මේ නිවුස් එක මම මේක කියවන්නම්. ඉතින් මේකේ තියෙනවා ශ්‍රී ලංකාව ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය right විදේශගත වූ කාන්තාවන්ට ලක්ෂ 10ක විශේෂ දීමනාවක් කියලා දාලා තියෙනවා. ඒ වගේම වසර එකකට වැඩි කාලයක් විදේශගතව සේවය කළ කාන්තාවන්ට ශ්‍රී ලංකා රජය විසින් රුපියල් ලක්ෂ 10ක දීමනාවක් ලබා දෙන බව දන්වනු ලැබේ. ඊට පස්සේ තියෙන සුදුසුකම් අවුරුද්දකට වැඩි කාලයක් විදේශ සේවා කර තිබිය යුතුය. ඊට පස්සේ තියෙනවා ශ්‍රී ලංකාවට පැමිණ තිබිය යුතුය. ඉතින් ඊතර ඉක්මන් අයදුම් කරන්න කියලා දාලා තියෙනවා ලින්ක් එකක් දාලා තියෙනවා එක්සැම්පල් ලින්ක් එකක් දාලා තියෙනවා. ඉතින් මේ නිවුස් එක ඇත්තටම ඇත්තද බොරුද කියලා ගොඩක් කට්ටිය අහලා තියෙනවා. පළවෙනි කතන්දරේ මෙහෙම දෙයක් තාම අපේ ශ්‍රී ලංකාවේ රජය විසින් නිකුත් කළා නැහැ. ඉතින් මේ නිවුස් එක ඇත්තටම අසත්‍ය නිවුස් එකක්. ඉතින් මේ වගේ නෝටිස් එකක් ඔයාලට ආවනම් මේ වගේ නෝටිස් එකක් ආවනම් මොකද්ද කරන්න ඕනේ? මේකේ තියෙන ලින්ක් එක ක්ලික් කරන්න එපා. අද වීඩියෝ මම කතා කරන්න යන්නේ මේ දීමනාව දෙනවා කියලා නෙමෙයි මේ වීඩියෝ කියන්නේ. මේ වගේ දෙයක් ඔයාලට ආවොත් ඔයාලා කොහොමද ආරක්ෂා වෙන්නේ? අනේ සම්බන්ධ තමයි මම වීඩියෝ එක දාලා. ඉතින් ඔයාලටත් මේ වෙදි මේ වගේ නෝටිස් එකක් ඇවිල්ලා ඇති, මේ වගේ මැසේජ් ඇවිල්ලා ඇති කොහෙන් හරි. ඉතින් මේ වගේ නෝටිස් එකක් ආවට පස්සේ මේ ලින්ක් එක ක්ලික් කරන්න එපා. මේක හරහා වෙන්නේ ඔයාලගේ බැංක් තොරතුරු වෙන්න පුළුවන්, ඔයාලගේ පෞද්ගලික තොරතුරු වෙන්න පුළුවන්. ඒවා වෙන කෙනෙක් ළඟට යන එක තමයි වෙන්නේ. අතන මෙහෙම දීමනාවක් නැහැ. මෙහෙම ලින්ක් එකක් ක්ලික් කරලා ඔයාලගේ පෞද්ගලික විස්තර දෙන්න යන්න එපා. ඉතින් හිතන්නකෝ දැන් ඔයාගේ නම, ගම, ඇඩ්‍රස්, ඊට පස්සේ ඔයාගේ ID ෆොටෝ, ඊට නැත්නම් පාස්පෝර්ට් ෆොටෝ නේද, ඊට පස්සේ ඔයාගේ සෙල්ෆි එකක් දුන්නාට පස්සේ තොරතුරු ගන්න කෙනාට පුළුවන් ඔයාගේ නමින් ඔන්ලයින් ණයක් ගන්න. ඒක නිසා මේ වගේ වෙබ්සයිට් ලින්ක් එකක් ආවම ඔයාලා මේව ක්ලික් කරලා ඔයාලගේ තොරතුරු දෙන්න යන්න එපා. ඒතර ඔයාලගේ තොරතුරු තව කෙනෙක් ළඟට යනවා. ඒතර ඔයාලා දන්නෙත් නෑ ඔයාලගේ නමට වෙන කෙනෙක් ණය මුදලක් ඔන්ලයින් හරහා අරන් තියෙන්න පුළුවන්. ඒක නිසා මේ වගේ ලින්ක් එකක් ආවට ක්ලික් කරන්න එපා. ඉතින් මම ඔයාලව දැනුවත් කරමු. මොකද රටවිරුව ගොඩක් දුක් මහන්සි වෙලා තමයි පිටරට විදේශයකට සේවය කරලා ලංකාවට එන්නේ. ඉතින් යාලා අමාරුවේ වැටෙන්න කලින් තමයි මම මේ වීඩියෝ අරගෙන ආවේ. ඉතින් අද වීඩියෝ හොඳයි කියලා හිතුණා නම් ඔයාලා හැමෝම මේ වීඩියෝ ෂෙයා කරන්න, වීඩියෝ ලයික් කරන්න, වීඩියෝ බලලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. අපේ subscribe කරලා bell icon එක ඔල් කරලා තිබ්බොත් අපි ඉදිරියට සීනෝ වීඩියෝස් ඔයාලගේ notification මාරෙන් ගෙන ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඒවට අහු වෙන්න එපා. තාම මේ වගේ දීමනාවක් ලක්ෂ 10ක දීමනාවක් තාම මේ විදිහේ දීමනාවක් නැහැ. තව මොන දීමනා තියෙනවද කියලා මම දන්නේ නැහැ රජේ. ඉතින් ඒක හොයලා බලන්න ඕනේ. හොයලා බලලා ඕන නම් වීඩියෝස් අරන් එන්නම්. අද හොයලා බලලා මොන වගේ දීමනාවද රජයේ තියෙන ඒ සම්බන්ධයෙන් අප්ඩේට් එකක් ඔයාලා අරන් එන්නම්. මේ වගේ දීමනාවක් නැහැ. මේ වගේ ලින්ක් ක්ලික් කරලා තොරතුරු පුරවන්න එහෙම නැහැ. ඒක නිසා මේ වගේ ඒවාට හවු වෙන්න එපා. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. ඉතින් ඔයාලට විදේශගතව සේවය කරද්දී ඔයාලට ඇති ප්‍රශ්න හැමදේම කමෙන්ට් කරන්න. ඉතින් අපිට WhatsApp කරොත් අපි ඔයාලට අවශ්‍ය වීඩියෝස් අරන් එන්නම්. ඔයාලා අපෙන් උදව්වක් ඕන නම් ඔයාලගේ ප්‍රශ්න අපි යොමු කරනවා නම් අපි ඒ සම්බන්ධයෙන් වීඩියෝස් අරන් එන්නම්. ඉතින් අපිත් එක්ක දිගටම එකතු වෙන්න. අපි තවත් වීඩියෝ හමු වෙනවා. ඔයාලා හැමෝටම සුබ දවසක් ජය වේවා.